එයා මෙයාට විශ් කරගන්නවද කොහෙද? මේ මෙන්න මේ අතර දෙන්න ඕනේ. බැටරි බලනවා වගේ එහෙම තමයි විශ් කරේ. තමයි මෙයාට මුලින්ම විශ් කරේ. බලන්න අක්ක කෙනෙක් වුණාම මෙයා ෂෝට් එකකුත් ගත්තා. අපි දැන් විශ් කරාට පස්සේ නැගිටලා වතුර බොන්න ගියා. වතුර බොන එකත් වීඩියෝ කරා. මේ ක්ලිප් එක මෙයා එඩිට් කරලා මම මේ වීඩියෝ එක අන්තිමේටම ඒ ටික දාන්නම් ඕගලන්ට බලන්න. ඉතින් තව අපි හෙට දවසට ප්ලෑන් කරලා තියෙනවා ළමා නිවාසයකට දානයක් දෙන්න. ඒ ළමයින්ගේ නම් අපි වීඩියෝ කරන්නේ නැහැ. ඒ වුණාට මේ බූරුවා වීඩියෝ කරලා එවන්න. නිදිමතේ නැත්තම් මෙයාට බැනලා. බලන්න ඉතින් දැන් වෙලාවත් හරියටම 12:20යි මේ. ඇහුණාද දන්නේ මේ ගෙදර හැරුණොත් එහෙම මලකෙලිය අන්තිමේටම මාවත් මරලා උපන්දිනේ තියෙන එක්කෙනාවත් මරනවනේ පාරේ. අපි දෙන්නව මරලා දෙන්නගෙම මල ගෙදර මෙයා උපන්දිනේ දවස් වෙනුවෙන් තියෙනවා. ඒක නිසා මීට වඩා කෑ ගන්න බෑ. ඇහුන් නැති වුණොත් මං යටින් අකුරු දාන්නම් එඩිට් එකේදී. ඔයගොල්ලෝ කියවලා තේරුම් ගන්න. වෙන කරන්න දෙයක් නෑ. එහෙනම් යනවා. බයි. බඩගිනි. හොඳටම බඩගිනි. ඉතින් මේ වගේ විශේෂ දවස්වල vlog එකක් කරන්න නැතුව ඉන්න බෑනේ. හරි. අපි hot chocolate milk අපමුද? හරි. ඒකත් අපි හදලා පෙන්නන්න. මේ බලන්න මම හිතන්නේ එයා මෙයාට විශ් කරගන්නවද කොහෙද? මට විශ් කරගන්න. මං කිව්වේ දකින දකින අය මේකට ලයික් කමෙන්ට් කරන්න ලින්ක් එක අක්ක ඩිස්ක්‍රිප්ෂන් එකේ දායි හොඳේ. මම නම් දන්නේ මම දන්නේ මටම විශ් කරගන්නවා. මේ මියා මම උපන්දින වෙනදා මම බයිනවා බර්ත්ඩේ එක නිසා කටහන් ඉන්නේ. ඔහොමයි මම කුස්සිරාව මොන හරි හදන්න කෑ ගහන්නත් බෑ. පොඩකින් කුස්සිරාව මොන හරි හදන්න ඔන්න ඔහොම ඉන්නවා. මම හැම වැඩක්ම කරලා මම මේ මෙන්න මේ අතර දෙන්න ඕනේ. ඒ අතර දීලා බොන්න බෑ. බොන්න පුළුවන් ද? අනේ මේ මෙච්චර දවස් දීලා මෙතන ඒ අතර ඉච්චරයිද මේ මම බර්ත්ඩේ එක නිසා පොඩ්ඩක් මේ කටවහන් ඉන්නේ නංගි. බර්ත්ඩේ එකට ඉතින් අපි සලකන්න එපැයි. ඒ වුණාට අපේ අක්කා මේ ස්ටේටස් දාලා තියෙනවා. මම ස්ටේටස් දැම්මා. මේ මගේ බර්ත්ඩේ එකට මේ ඔයාලට පේනවද? අනිත් පැත්තට මේ අර පැත්තට දැක්කේ නෑ හලෝ හරියට. මෙන්න මේ ඒ වීඩියෝ එක මම දාන්නම් පස්සේ. මේ වීඩියෝ එක. ඕක මං ඇත්තට මේකයි. ඕක මං ඇත්තට මේකයි. කියවන්න හොඳේ ඔයගොල්ලෝ. පිස්සු තද වුණා. vlog එක අන්තිමට දායි මේ වීඩියෝ ක්ලිප්ස්. අපේ අපර දෙස්නේ වතුර බොන එකක් දාලා. ඔව් ඉතින් ඇත්තනේ අපි පොඩක් පළවෙනි වතාවට බර්ත්ඩේ එක ලැබුවට පස්සේ මේ hot chocolate එකක් බොනවා. මේ අපි නංගි ටිකක් රෑ නම් මෙයාට කොහොම නිදිමතයි. මට ඇත්තම කිව්වොත් මම නයිට් අවුල් කෙනෙක්. මට එහෙම නිදිමත නෑ. මෙයා රෑ එල්ලි වෙනකම් ෆිල්ම් බලනවා. ඒක ගැන කතා කරන්න නැහැ. මොන නංගිද මොන ෆිල්ම්ද?
මෙයා බලන්නේ සිංහලේවත් නෙවෙයි ඉංග්‍රීසියව බලන්නේ. මොන જાතිද නංගි මම බලන්නේ? මෙයා බලන්නේ නිකම් ෆිල්ම් නෙවෙයි. හොරර් මූවීස් අර මේ මොනවාද? හොල්මන් බලන්නේ හොල්මන්. නිකම් ෆිල්ම් නෙවෙයි බලන්නේ ලෝකේ තියෙන ආයෙ බයම ෆිල්ම් 10න් ඔක්කොම බලලා තියෙනවා. 10ක් කිව්වොත් ඒක වැරදි නංගි. 10 මෙයා බලන්නේ කෝටියක් විතර. හරි මේ අපේ කිචන් එක ළඟ තමයි මේ vlog එකේ ඇත්තමයි vlog එකේ නෙවෙයි sorry channel එකේ ඇත්තම අයිතිකාරයා sleeping beauty වගේ නිදාගෙන ඉන්නේ. වීඩියෝ කරන්න බෑ දැක්කොත් එහෙම අපි දෙන්නම එල්ලුම් ගන්නවා. ඉතින් සත්‍ය වැඩිය බෑ කිචන් එකේ ලයිට් එක බ්‍රයිට් වැඩි නේද? අපි ලයිට් එක නියවල මේකේ ෆ්ලෑෂ් එකකින් වීඩියෝ කරමු. නෑනේ ලයිට් එක ලේපෙන්න ගන්නේ කාමරේට. නිදි හොඳට නිදි. නන්නර කෙරව. දැන් අපි මේක ඉවර වෙලා අපි යන සාලෙට. සාලෙට ගිහිල්ලා පොඩි හොට් චොක්ලට් එක දැන් නිවිලා හොඳේ. ඔව්. ඔන්න ඉතින් මගේ රසම රස හොට් මේ චොක්ලට්. අපේ අක්කගේ හොට් චොක්ලට්. මේ මට පින්තේ වගේ. ඕනේද හලෝ? මේ ෆෝන් එකට පේන්නේ තේ වගේ. හොඳේ නෑ හොට් චොක්ලට්. හොට් ෂොට්. හදන විදිහේ වීඩියෝ කරලා ෆෝන් එකේ බැටරි ලෝ මේ චාර්ජර් එක ගහගෙන. තියන. බයි. බයි නෙමෙයි. චීර්ස්. අකෝ චීස්. සද්ද ඇහෙනවා ටිකක් බයයි රැට. සද්දෙට බයයි. කොහොමද රහ? අක්කගේ කෑම නරකම නෑ. හැබැයි ඉතින් මහ දෙයක් කෑ මේ කිරි ටිකයි. අනේ මේ ඒක හරියට හදන්න පුළුවන් නා වගේ. මේ ඔමින්නකෝ. බයි. Good morning guys. ඉතින් දැන් ඉතින් මන් තමයි දැන් මම ඇහැරෙව්වා. අපි නැගිට වෙලාව 6:30යිනේ තාම. මම නම් නැගිටින්න කැමති නෑ. ඊයේ කිව්වා වගේ මම මෝර්නින් බර්ඩ් කෙනෙක් නෙවෙයි. මම වගේ බලන්න කොන්නේ නයිට් ආල් කෙනෙක්. මම නැගිටිනවා කියන්නේ මම නැගිටගෙන දුක් හිඳනවා කියන්නේ අනිවාර්යයෙන්ම නංගි නැගිටලා එයා දුක් විඳින්න ඕනේ නේද? එයා ඉන්න හොඳ බූල් පැටියාගේ නිදාගෙන. මෙන්න. මේලනේ දලබුවෝයි. එතිලෙති. හේ. නංගි. නැගිටින්න. වෙලාව 9යි. දැන් අපේ නිදිමත. දැන් යන්න ඕනේ හැරෙනවා. එයාගේ සේවතත් තව විනාඩි 10කින් වගේ මන්නේ ඇයිද කොහෙද? අපේ අක්කා ගැන කතා කරන්න එපා. එයා නිදිය ගත්තොත් කමක් නෑ. එයා නිදිය ගත්තොත් මොනවා කරන්නට අනිවාර්යෙන් පෙරියෝ. මම හැරෙව කියන්නේ මට යන්නේ දෙයක් දෙන්නේ. දැන් ඔය හරියට නිදා ගන්න අපි. අමාරයිනේ. ඒක තමයි හලෝයි හොවත් හැරෙව්වා. අද අපි දෙන්න තමයි ඉරෙන් දෙන්න ගත්තේ. අපි නිදාගමු. හායි. අපි ලෑස්තිලා තාටිකකින් නිදාගෙන ලෑස්තිලා නිදිවටයි වඩායි. මෙයා නිදාගෙන නැගිටින්න හදන්නේ. නිදියන දෙන්නේ නැහැ. අන්න මගේ හොඳ නංගි අපි දෙන්නම නිදාගමු. නෑ ඕනේ දැන් නිදා නෑ මට. අනේ නංගි බව නිදි කරවන්න. දැන් ඉතින් නිදා කරමු. අයියෝ. මොනවද ඒක? ඊ ෆෝන් එක charge ලාද? ඕ. බැටරි කීයද? මං ගහගෙන නෑනේ මගේ ෆෝන් එක. හරි අපි එහෙනම් තාම මගේ ෆෝන් එක නෙවෙයි. ඔය පික් මක්ක කරන් බලමු. ඔතේ මොකද ඉතිවත් මම මොබයිල් නිදි කරනවා මේකමයි. බෑ බෑ බයි. කම්මැලි. මේ ක්ලිප්ස් එහෙම කපන්නේ හොඳ එඩිට් එකේදී. මෙයා මේ දැන් ලයිට් උත් ඔෆ් කරලා ආවා. ඔන්න නිතියර තමයි එන්න හදන්නේ. මල්ලි ෆෝන් චාර්ජ් ගහන හැබැයි අර ගිහිනවට මේ බැටරි නැති වෙයි ඈ. එන්නේ පැත්ත බලන්න. ගහන චාර්ජර්. මෙයා දැන් මේ හරි
මම නම් තරහයි අපිට කායි කතා කරන්නේ නැහැ. මොලෙත් එක්ක ඒ මොනවාද කරන්නේ? එයා මේ බලන්න මට හැරෙවල දැන් ඇවිල්ලා රිද්දියනවා. නිදිමත ඊටලයි දැන් බලන්න තාම නම් කර්ටන් වහල්ස පුකුත් පේන්න ඉන්න මං ඇල්ලපේ. මේ බලන්න දැන් ගෙලිය වෙලා නේද? එයා නැගිරින්න පෙයලා නැගිරින්න ඕන තමයි. දැන් නැගිටින්න බෑ අක්කේ නැගිටින්න. නංගි සීතලයි යනවා බලන්න මදේට සද්දයක් දාගෙන. ඕබෝ දාන්නේ. කුරුම්පලි. මම පාලි කොහෙද? මන්ද හැරෙව දැන් කොහාම මුලි මුලි කියලා මාන හැදුවේ. මෙයාගේ නෙමෙයිද බර්ත්ඩේ එක. මෙයා නිසා නෙමෙයි අපි 12න්නේ එක විතර නම් අපි සුනරට හිටියේ. දෙයිද නිදා ගන්නවත් නෑ. ඉතින් අපි නැගිටගෙන නිදාගත්තේ නෑ චුට්ටක් නිදිමත ඇරිය ඇඳේ ඉඳගෙන නිදා ගන්න දෙන්නේ නෑ. අපි කට්ටිය අපි ඉතුරු ටිකක් ඉතුරුනා. ඒ ටික බැලුවා. ඒ සම්පූර්ණ ඉවර නෑ. දැන් වෙලාව හරියටම 7:09යි. 9යි. දැන් අපි ලෑස්තිලා එන්නම්. හරි අපි දැන් ලෑස්ති. අපි ගෙදර ආවා. දැන් අපි ගෙදර ඇවිල්ලා අපිට ළමා නිවාසයේ වනම් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද එතන අපි අද්දිම පෝස්ට් එකක් ගහලා තිබ්බා. වීඩියෝ කරලා ළමයින්ව වීඩියෝ කරන්න බෑ කියලා. ඉතින් එහෙම තියෙද්දි හරි නැහැනේ මම මේ මෙයාගේ ෆොටෝස් වගේක් නම් මං ගත්තා. මෙයාගේ ෆොටෝස් වගේ නම් මං ගත්තා උදුන් වදින කෑල්ලේ. ඔව්. ඔව් මම වීඩියෝස් ගත්තා. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? මේ ආශිර්වාද කරනවා. ඉතින් ඒ ආශිර්වාද අපිට ගොඩාක් ආශිර්වාද කරා. මොකද්ද කියන්නේ? පින් දුන්නා. හරිද? ඉතින් අද දවසේ වෙන ඉතුරු ඒවා බලන්න අපිත් එක්ක එන්න. මොනවා කරයිද? දන්නේ නැහැ. එමුණට වෙන දේවල් නැහැ. ඔව් වෙන මුකුත් නැහැ. මං කිව්වේ තව අපේ ෆන් මොන හරි දේවල් තියෙද්දි ඒක බලමු. බයි. මම නම් ඉතින් නාගත්තා මේ හඩ්ඩින මුකුත් කරේ. ඉතින් පේනවනේ අපි දෙන්න වයින් බොනවා. ආත් වයින් බොනවා. මේ තුන් දෙනාම අවුරුදු 21 වෙන්න කලින් අපි වයින් බොනවා. චීස් කරගමු. Cheers. නෑ අනේ අපේ ගෙදර ඉතින් මේ වගේ සෙට් ගොඩාක් තියෙනවා. මේකට තමයි අපේ අම්මා අල්ලන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. පුදුමයි මොන හිතක් පහල වෙලාද මන්දා. මේකකට කෝටලෝ ටිකක් හදලා දුන්නා. පස්සේද මම බිව්වෙත්. ආයි චීස් කරලා බිව්. ඔයා බිව්වේ නැහැ කියලා හිතා ගන්න. චීස්. කරලම පෙන අම්මා කියන්නේ සර්ප්‍රයිස් වෙන එකක්ද කියලා දන්නේ නැහැ. ඇත්ත කිව්වොත් මම යාගේ රියැක්ෂන් එක ඔයාලට පෙන්නන්නම්. කොහෙලා වෙයිද නැහැ. හරි. තාචුට්ටිය දාගෙන මං රියැක්ෂන් එක පෙන්නන්නම්. නංගි
cute. මේක තමයි ෂෝයි. මේ අපේ නංගි බබා චූටි කාලේ. මේක තමයි. Thank you. Welcome. ෆර්ස්ට් වීඩියෝ එක අපේ නංගිට අවුරුදු 12 ලැබුවට පස්සේ. Happy birthday නංගි. Thank you. පළවෙනි වතුර උගුර අපේ නංගි. මට පිස්සු 12 ලැබුවට පස්සේ. හොඳට බොන්න. දේවහොන්නේ. හොඳට බොන්න සුදු වෙන්නේ. ඉර කරගන්න එපා. පළවෙනි වතාවට වොෂ්රූම් එකට යන්නේ.